කොහොමද? ඔන්න ඉතින් කාර්ය බහුල කාලයකට පස්සේ මම ආයෙමත් ආවා ඔයාලත් එක්ක එකතු වෙන්න. සුදු බෝලෙත් මේ ලෑස්ති වෙලා කොහෙද යන්න හදන්නේ? කාලය හරි ඉක්මනට ගෙවිලා ගිහින්. ඉතින් බලන්නකෝ දැන් සුදු බෝලේ කොච්චර ලොකු වෙලාද කියලා. දැන් නම් ඉතින් චන්දි වැඩ ගොඩයි. තාත්ති වාහනෙන් බහැලා ගියොත් එහෙම එයාට ඕනේ ඩ්‍රයිවිං ෂීට් එක. අම්මිටයි තාත්තිටයි පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාව පුතාටත් ඉතින් එහෙම් පිටින්ම ඇවිත් තියෙනවා. හැබැයි ඉතින් සුදු බෝලේ නම් මෙතනට ඇවිල්ලා මං කියන්න ඕන චුට්ටක් බලන්නකෝ යා මොකද කරන්නේ කියලා. දැනෙන් කරන්න පාර යන්නේ කවුද කියලාත් එයාට බලන්න තියෙනවා. දැන් මම කියන්නම් අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් මේ සුදු බෝල ගෙඩිය අපි ළඟට ඇවිල්ලා අපිටවත් නොදැනීම අවුරුද්දක්ම ගත වුණා. මට දැනෙන්නේ මගේ ජීවිතේ මම ගත කරපු ලස්සනම අවුරුද්ද තමයි මේ ගෙවුණු අවුරුද්ද. ඒ වගේම තමයි හරිම සුන්දර දරා ගැනීම වලටත් හුරු වුණා. ඉතින් හරිම අභියෝගමත් අවුරුද්දක් තමයි මේ ගෙවුණු අවුරුද්ද. ඉතින් ඒ හැමදේමත් එක්ක අපේ මුළු ජීවිතේම එළිය කරන්න අපිට ජීවිතේ සතුට වාසනාව හැමදේමත් අරගෙන අපේ සුදු බෝලේ ඉපදුනේ 2024 අද වගේ දවසක. ඉතින් ඒ නිසා අද අපි යන්නේ පුංචි පුතා ආසම තැනකට. එයා ගෙදරින් පිටත් වෙලා චූටි දුරක් යනකොටම හොඳ නිින්දක් ගත්තා. ඉතින් අපි දැන් කෑම කන්න තැනකින් නතර කරා. මට කියන්න බැරි වුණානේ. එයා ගොඩාක් ආදරය කරන එයාගේ චූටි පුංචි එයත් ආව අපිත් එක්ක යන්න. ඔන්න දැන් තමයි සුදු බෝලේ දැනගන්නේ පුංචිත් අපිත් එක්ක ඉන්නවා කියලා. ඉතින් දැන් බලන්නකෝ එයා පුංචිට කොච්චර ආදරේද කියලා. හරි ලස්සන හිනාවක් යනවා සුදු බෝලට. ඉතින් එයා හරිම ආදරෙයි චූටි පුංචිට. තමන්ගේ සහෝදරියක්ගේ හරි සහෝදරයෙක්ගේ හරි දරුවෙක් ඉන්නකොට අපිට හැඟීම දැනෙන්නේ හරිම පුදුම විදිහට නේද? ඉතින් අපිට දැනෙන සතුටත් එක්ක අපි ඒ දරු පැටවුන්ට බලන්නේ අපේම දරු පැටියෙක් විදිහට නේද? වන් උපරිමයෙන් අම්මා තාත්තා වගේම අපේ සහෝදරයෙක්ගේ සහෝදරියෙක්ගේ දරුවෙක්ට අපි ආදරෙන් බලන්නේ ඒ හිතට දැනෙන මහා අමුතු හැඟීමත් එක්ක. ඉතින් මේ තමයි අපි චූටි බබාව එක්කරගෙන එන්න තීරණය කරපු ඒ ලස්සන පුණ්‍ය භූමිය. ඉතින් එයා ආසම දේවල් මොනවද කියලා අපි අඳුරගෙන එයාලා අපිත් එක්ක එන්න මේ චූටි කාලය තුළ එයාලා වෙනුවෙන් අපිට පුළුවන් උපරිම දේ අපි කරන්න ඕනේ. මේ චූටි පුතා එයාගේ තාත්තිත් එක්ක හරි ආදරෙන් ඉන්න විදිහ දැක්කාම මට මතක් වෙන්නේ මගේ තාත්තව. අපිව සතුටින් තියන්න අපේ ජීවිතේ ලස්සන කරන්න තාත්තා කෙනෙක් මොනතරම්ම කැපවීම කරනවද? ඉතින් මම කියවනේ සුදු බෝලේ යන්න ආසම තැනකට තමයි අපි අද යන්නේ කියලා. ඉතින් මම එහෙම කියන්න හේතුව තමයි අපේ මේ චූටි පින්වන්ත පුතා එයාට මාසේ 10ක් විතර වෙනකොටම එයා තාත්තිත් එක්ක බුදුන් වදින්න පටන් ගත්තා. ඉතින් අපි ගමනක් යද්දී වුණත් මගදී බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් දැක්කොත් එයා පුරුදු වෙලා ඉන්නවා අත් දෙක එකතු කරලා සාදු කියන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි එයා හරි ආසයි කවි බණ අහන්න බුදුරුව දකින්න. ඉතින් ඒ හින්දම තමයි අම්මි තාත්තී තීරණය කරේ අපේ මේ චූටි පුතාව එයාගේ ලස්සනම දවස් වලට බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න එකන් යන්න ඕනේ කියලා. ඉතින් එදා චූටි පුංචිටත් නිවාඩු දවසක් වුණ නිසා එයාත් ආව අපිත් එක්ක මේ ගමන යන්න. ඉතින් එයාව ගන්න ගෙදර යනකොට
චූටි බෝල නිදාගෙන හිටියේ. ඒ හින්දා තමයි එයා දන්නේ නැත්තේ චූටි පුංචිත් අපිත් එක්ක ආවා කියලා. ඉතින් සුදු බෝල විතරක් නෙමෙයි මමත් හරි ආසයි නංගිලා අපේ ගෙදර එනවට. ඉතින් එතකොට මට පාළු නෑනේ. ඉතින් අපි ළඟින් ඉන්න හැම මොහොතක්ම හරිම සතුටින් තමයි ගත වෙන්නේ. මේ බලන්නකෝ ඉතින් චූටි නංගි මොකද්ද පෙන්වන්නේ කියලා. අක්කේ කියා මට කතා කරන නිසා තමයි මමත් හැරිලා බැලුවේ ඉතින්. මහ ලොකු අක්කා දේවිය. ඉතින් අපි හරියටම මේ දේවල් දන්නේ නැති වුණාට මේ හා සම්බන්ධ ලස්සන කතා ඇති කියලා මට හිතෙනවා. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයට නිසා අපිට මෙතනින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි ඉතින් ටිකක් දවල් වෙලා ආපු නිසා අවුවසැර නම් හොඳටම දැනුණා. ඉතින් අවුවසැර කොච්චර බාධාවක් වුණත් අපි මේ ගම්මානයේ තියෙන සුන්දරත්වය විඳින්න නම් චුට්ටක්වත් පසු බැස්සේ නැහැ. ඉතින් ඇත්තටම ගොඩාක් කාලයක් ඉඳලා මමත් හරි ආසාවෙන් තමයි මග බලාගෙන හිටියේ මේ ලස්සන උමන්දාවේ සුන්දරත්වය මගේ ඇස් දෙකෙන්ම විඳින්න ඕනේ කියලා. ඔන්න දැන් නම් ඉතින් ගොඩාක් මහන්සි. ගොඩක් දුර පයින් ඇවිදගෙන ආවනේ. චූටි බබාටත් හොඳටම වතුර තිබහා වෙලා. ඉතින් එයාට වතුර බෝතලයක් ගෙනාවා. බලන්නකෝ. ඉතින් එයාටත් ඕනේ ලොකු අය කරන දේවල්ම කරන්න. ඒවා හරි ලොකු වැඩ වුණාට අපි කවදාවත් ඒ දේවල් එයාට එපා කියන්න හොඳ නැහැ. මොකද දන්නවද? එයාත් මේ චූටි දේවල් වලින් තමයි එයාගේ ජීවිතේට ගොඩාක් අත්දැකීම් එකතු කරගන්නේ. ඉතින් ඇත්තටම බලන්නකෝ මේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය හරි අපූර්ව නිර්මාණයක් නේද? ඉතින් එදා දවස අපි හිතුවටත් වඩා ලස්සන දවසක් වුණා. ඉතින් හරි ලස්සන සුන්දර මතක අපේ ජීවිතයට මේ තරම් එකතු කරගන්නේ අද වගේම ගිය අවුරුද්දේ දවසක ලස්සන සුදු පුළුම් බෝලයක් වගේ කිරි පැටියෙක් මගේ අතට ලැබුණ නිසානේ. ඉතින් අවුරුද්දක්ම ගත වෙලා අපේ චූටි පැටියා හරි ඉක්මනට ලොකු වෙලා. ඉතින් එයාගේ චූටිම දවස් මතක් වෙනකොට මට හරි ලෝභයි. එයා හරි ඉක්මනට ලොකු වෙලානේ ඉතින්. ඉතින් ඒ කොහොම වුණත්
චූටි පැටියෙක් හම්බුන හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම නොයිසිල්ලෙන් බලාගෙන ඉන්නේ එක දෙක එකතු කරගෙන හරි හුරුතලෙන් අම්මේ තාත්තේ කියලා කතා කරන එකක් නේද? දැන් ඉතින් චුට්ට එයා අකුරු 1 2 3 එකතු කරලා කතා කරන්න පටන් ගන්නකොට පුංචි කකුල් දෙක බිමින් තියලා අඩියක් දෙකක් ඇවිදිනකොට හරි ලස්සනට හුරුතලෙන් අපි දිහා බලලා hina වෙනකොට හිතට දැනෙන හැඟීම් ජීවිතයේ උපරිම සතුට අරගෙන එනවා කියලා මට හිතෙනවා. ඉතින් එහෙනම් ආයෙමත් දවසකින් අපේ සුදු බෝලෙත් එක්ක ඔයාලා හමු වෙන්න එනකන් පරිස්සමින් සතුටින් ඉන්න. මම පැතුම්